කොහොමද ළමයි සුබ දවසක් එන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඔන්න අදත් ආරාධනා කරනවා රැඳෙන්න කියලා මාත් එක්ක UAE එක වටේ පුංචි රෝන්දයක් යන්න. මේ යන්නේ නම් දිව්‍ය ලෝකෙට පුංචි රෝන්දයක්. UAE එකේ සමයක ඉවර වෙලා වින්ටර් එක පටන් ගන්නකොට තමයි මේ පුංචි දිව්‍ය ලෝකය ඕපන් කරන්නේ. මේ තමයි ග්ලෝබල් විලේජ්. ග්ලෝබල් විලේජ් කියන්නේ ගොඩාක් රටවල් වල සංස්කෘතික දේවල් එකම තැනකින් බලන්න පුළුවන් ලස්සන දිව්‍ය ලෝකයක් වගේ තැනක්. මේක ඕපන් කරලා දවස් කීපයකින් තමයි අපිත් ගියේ. ඩිරාම් 30යි ටිකට් එකක්. හවස 4ට තමයි ඕපන් කරන්නේ. පාන්දර 1-2 වෙනකන් ඕපන් කරලා තියෙනවා. මෙතන තියෙන විශේෂත්වය තමයි හැම රටකටම අදාළ පැවිලියන්ස් වල එයාලගේ ට්‍රැඩිෂනල් දේවල්, සංස්කෘතික දේවල් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන එක. එයාලා කනබොන විදිහ, අඳින පළඳින විදිහ වගේම එයාලගේ සංස්කෘතික අංගත් අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. සංගීතය වගේම කනබොන කෑම බීම වගේම අඳින පළඳින විදිහ පවා අයිඩියා එකක් ඔයාලට මේ තැන්වලින් ගන්න පුළුවන් වෙනවා. මේ තියෙන්නේ ඊජිප්තුවේ තියෙන ලස්සන දේවල් ටික. එයාලගේ චිත්‍ර කලාව, ස්ටැචුස් වගේම පිඟම් භාණ්ඩ පවා මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ගොඩක් පිඟම් භාණ්ඩ නම් අතින් කරන නිර්මාණ විදිහට තමයි එයාලා කිව්වේ. මේ පේන්ටින්ග්ස් එහෙම හැම දෙයක්ම අතින් නිර්මාණය කරන ඒවා කියලා තමයි කිව්වේ. ඉතින් මේවා ටිකක් මිල අධිකයි. මොකද එයාලගේ ට්‍රැඩිෂනල් දේවල් කොහොමත් මිල අධිකයිනේ අපේ රටේ වුණත්. ගෘහ නිර්මාණ ශිල්පයේ වගේම පාරම්පරිකව එයාලා පාවිච්චි කරපු උපකරණත් මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. මේ මග් එක පේන්ට් කරලා තියෙන්නේ අතින්. හරිම ලස්සනයි. හෑන්ඩ්මේඩ් නිෂ්පාදන වගේම තවත් ගොඩාක් දේවල් ඔයාලට මෙතනින් මිලදී ගන්න වගේම නරඹන්නත් පුළුවන්. කෑම බීමත් රස විඳින්න වගේම මිලදී ගන්නත් පුළුවන්. අපේ මව්බිම අමතක කරන්න බෑනේ අපි කොහේ හිටියත්. ඉතින් ඒ නිසා අපේ ශ්‍රී ලංකාවටත් අපි ගියා. ඒකේ හැබැයි ට්‍රැඩිෂනල් දේවල් දකින්න ලැබුණේ නැහැ. තාම ඕපන් කරපු නිසා වෙන්න ඇති. ඉදිරි මාස 6 ඇතුළත ලස්සන ගොඩක් දේවල් ශ්‍රී ලංකාව විසින් අරගෙන ඒවි කියලා විශ්වාස කරනවා. ඉතින් මේ තියෙන්නේ ඉන්දියාව. ඉන්දියාවේ නම් ගොඩාක් දේවල් තිබුණා. එන්ටර්ටේන්මන්ට්, මෙහෙන්දි මම මෙහෙන්දි එක්කුත් කරගත්තා. ඉතින් ලස්සන දේවල් ගොඩාක් එයාලගේ තිබුණා. මියුසික් වගේම එයාලගේ ඇඳුම් පැළඳුම් පවා ගොඩාක් ස්ටෝල්ස් එයාලා ලෑස්ති කරලා තිබුණා. මොකද ඉන්දියාවේ ගොඩාක් අය මේ UAE වල ජීවත් වෙන නිසා. පොඩි කෑම ටිකකුත් ඉතින් අපි රස බැලුවා. ගණන් වුණත් මේ රෝන්දේ හැම දෙයක්ම ඔයාලත් එක්ක බෙදා ගන්න බැරි වුණත් චූටි දේවල් ටිකක් හරි මම ඔයාලත් එක්ක බෙදාගත්තා. ආදරෙන් නරඹන්න ඇති කියලා විශ්වාස කරන ගමන් ස්තුති කරනවා. ඉතින් ජීවිතය හරි කෙටිනේ. ඉතින් කරන්න කලින් ජීවත් වෙන්න කියන ගමන් ඉලින් එන්න සුබ දවසක් ඔයාලා හැමෝටම.